Last night I saw a dream, but I realized that it's a dream when I woke up. ඒක තමයි මෙහෙම පටන් ගන්න. මම රෑ නිදා ගන්නවා. ඒ වගේම රෑ නිදාගෙන මම උදේ නැගිටිනවා. එතකොට උදේ නැගිටලා මම සාමාන්‍ය විදිහට මූණ හොදලා ඒ වැඩ ටික කරගන්නවා. සහ මම නානවා, කනවා, බොනවා, මම ওই ටිකම කරගන්නවා. මම සාමාන්‍ය විදිහට දවස ගෙවන විදිහට දවසේ වැඩ ටික කරගන්නවා. ඊට පස්සේ මම කොහේ හරි මට හරියට මතක නැහැ, මම යාළුවෙක් ගෙදරට යනවා එක්ක මම කඩේකට යනවා. සාමාන්‍ය ওই විදිහට මගේ වැඩ ටික වෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා යාළුවත් එක්ක කතා කරලා ඒ අරත් එක්ක ඒ විදිහට යාළුවෙක් ඉන්න විදිහට ඉඳලා ඊට පස්සේ මම ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා මම කාලා බීලා දවල්ට කාලා ওই විදිහට ඒත් ඒ ඔක්කොම හීනයක් කියලා තේරෙන්නේ මම හැරුණාට පස්සේ. ඔයාලට මේක තේරලා නැද්ද? සාමාන්‍යයෙන් මේක ගැන ගොඩක් අය කතා කරලා ඇති. සහ මේක මම කතා කරන්නේ මගේ පෞද්ගලික දෙයක්. සහ මේක ඇත්තටම අපි මොන විදිහටද ගන්න ඕනේ? අපි හිතමුකෝ ඔයාලා දැන් ඇත්තටම ඕක එදා මම ඒක දැනගන්නේ හීනයක් කියලා මම ගැස්සිලා හැරෙනවා. ඊට පස්සේ මම දන්නේ හීනයක් කියලා. එතකම් මගේ මනසට මට තේරෙන්නේ ඒක ඒ දේවල් මම උදේ රෑ නිදාගත්තට පස්සේ මම උදේ නැගිටලා ඒ දේවල් ඒ විදිහට කරනවා කියලා දවසේ ගෙවන විදිය. ඒ වුණාට මම හැරුණාට පස්සේ දන්නේ මම මෙච්චර වෙලා දැකලා තියෙන හීනයක්. ඒක මගේ මනසට වැටහෙන්නෙත් මම හැරුණාට පස්සේ. එතකම් මගේ මනස හිතන්නෙත් මම මේ විදිහට උදේ හැරුණා, මම මේ විදිහට වැඩ කරා. ඔහොම තමයි මගේ මනස හිතන්නේ. ඊට පස්සේ මම හැරුණාට පස්සේ තමයි දන්නේ මම මෙච්චර වෙලා මම දැකලා තියෙන හීනයක් කියලා. එතකොට මම ඒ මොහොතේ ජීවත් වෙලා තියෙන හීනයක් ඇතුලේ. අපි නිකන් ඔබ මේ විදිහට ගමු. ඔයාලා හිතන්න දැන් මේ මම කරන වීඩියෝ එක සහ බලන ඔයා ඉන්නෙත් නිදාගෙන කියලා. අපි ඇත්තටම මේ හීනෙකද? අපි පොඩ්ඩක් එහෙම හිතලා බලමු. එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද අපි නිදි කියලා, අපි නිදාගෙන ඉන්නේ කියලා? සහ අපි නිදාගෙන ඉන්නේ අපි මේ හීනෙක තමයි මේ අපි වැඩ කරන්නේ. සහ අපි මේ මම කියන්නේ ඒක එහෙමයි කියලා. ඔයාලට මම කියන්නේ නිකන් ඉමේජින් කරගන්න කියලා. රයිට්? එතකොට හිතන්න මම දැන් මේ වීඩියෝ එක කරන්නේත් මම නිදාගෙන ඉන්න වෙලාවක. අපි බරපතල නින්දක ඉන්නේ. බර නින්දක ඉන්නේ. අපේ මනසට ඒක තේරෙන්නේ නැහැ අපි නිදි කියලා. අපි හිතන්නේ අපි වැඩ කරනවා කියලා. රයිට්? එතකොට ඕක නිකන් සීරියස් ගන්න දෙයක් නැහැ. පොඩ්ඩක් නිකන් හිතන්න. අපි නිකන් මේක ෆැන්ටසි එකට වගේ නිකන් මේ වීඩියෝ එක ගමු. සීරියස් ගන්න ඕනේ නැහැ. මේක ගැන ගොඩක් තියරිස් ඇති. මම ඒව ගැන දන්නේ නැහැ. මම ඇත්තටම ඒව ගැන දන්නේ නැහැ. මම කරන්නේ මට වෙච්ච දෙයක් මට වීඩියෝ එකක් කරලා දාන්න හිතුණා. මේක මගේ එන්ජොයිමන්ට් එක විදිහට මම කරන්නේ. සහ ඔයාලා ඒක වැරදියට ගන්න එපා. එතකොට ඔයාලට ඇත්තම හිතෙන්නේ නැද්ද අපිට උඩින් තවත් අපේ මේකක් ලේයර් එකක් තියෙනවා සහ ඒකේ අපි නිදාගෙන ඉන්නේ. එතකොට අපි මේ නිදාගෙන අපි මේ හීනෙක තමයි මේ ඔක්කොම වැඩ කරන්න කියලා හිතෙන්නේ නැද්ද? ඕක ඇත්තටම මට හිතුනේ එදා ඒ දැකපු හීනෙන් පස්සේ. මොකද මම ඇත්තටම මගේ මනසට තේරෙන්නේ නැහැ මම ඒ වෙලාවේ ඉන්නේ හීනෙක කියලා. එතකොට මම ඒ ඔක්කොම වැඩ සාමාන්‍ය විදිහට මම වැඩ කරනවා. ඇත්තටම ඒ වුණාට මම ඇඳේ නිදි. මම ඒක දන්නේ නැහැ. එතකොට මම හැරුණාට පස්සේ තමයි දන්නේ මම මෙච්චරලා මම උදේට දත් මැදලා මූණ හොදලා ගෝෂ් දාලා ඒ ඔක්කොම කරලා තියෙන්නේ තීනෙන්. එතකොට මම බලනවා මම තාම ඇඳේද? මම තාම ඇඳේනේ. මම කොහොමද ගෝෂ් දැම්මා? මගේ මනසට ඒක වැඩෙන්නේ ඊට පස්සේ. ඔයාලට හිතෙන්නේ නැත්ද අපි දවසක ඔය විදිහටම මෙන්න මේ හීනෙනුත් ඇහැරෙයි කියලා? ඕක මම දන්නේ ඕක මොකක්ද? ඕක ගැන තියරීස්, ඕක ගැන තියෙන ලොජිකල් පැති මම මුකුත් ඇත්තටම දන්නේ නැහැ. මම මේක කරන්නේ මගේ එන්ජොයිමන්ට් එක විදියට. එතකොට මම කරන දේ තමයි ඔයාලට එන්ජොයිමන්ට් එකක් නිකන් රස විඳින්න දෙයක්
ගෙනල්ල දෙන එක රයිට්. එතකොට ඕක තමයි මට ඇතර මෙව කරන්න ඕනේ. දැන් අපි හිතමු ඔයා ඔය උදේ නැගිටලා ඔයා නිදාගෙන ඒ ඔක්කොම වෙන්නේ අපි කියන එක්කෙනා ඇත්තටම තවත් තැනක නිදියක නිද්දී වෙන දෙයක්ද? ඕක ඇතරම් මගේ ඔළුවඩාවේ අද එදා ඒ දැකපු හිනෙන් පස්සේ ඕක මේ අහකදාන්නත් බැහැ. මොකද මට ඒක ඇත්තටම මගේ මනසට තේරුණේ ඒක මම ඇත්තටම ඒක කරනවා කියලා. මම උදේ නැගිට්ටා, පුෂ් දැම්ම, ඒ සේරම ඒ දේවල් කරා රයිට්. එතකොට මට හිතෙන්නේ මම ඇත්තටම එදා ඒ දේවල් කරා කියලා. එතකොට ඔයාලට කවදාවත් ඔය වගේ වෙලා නැද්ද? රයිට්. එතකොට ඒකත් එක්කම හිතුණා එතකොට ඇත්තටම අපි මේ ඉන්න ජීවිතෙත් යම්කිසි විදිහක හීනයක්ද කියන එක මට හිතිච්ච දෙයක්. සහ ඒක ගැන මම මුකුත් දන්නේ නැහැ. ඔක ගැන තියෙන තියරීස් ඕවා දේවල් මම ඇත්තටම දන්නේ නැහැ. මට හිතිච්ච දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්නවා විතරයි මේක. ඒ විදිහට ගන්න එන්ජොයි කරන්න මේ වීඩියෝ එක රයිට්. ඔයාලට නිකමටවත් එහෙම හිතෙලා නැද්ද? සහ අපි හිතමු මම ඔගේ රස්සේ වැඩි වෙන්න තව මේ විදිහටත් කියන්නම්කෝ. එතකොට අපි හිතමු දැන් ඔයා ඇත්තටම නිදි රයිට්. ඔයා මේ වීඩියෝ බලන්නෙත් ඔයා ජස් බලනවා මේ හීන එක. ඔයා ඉන්න මම මේ වීඩියෝ කරන්නේ තියෙන එක. මම ඇත්තම ජීවිතේ නිදි. රයිට්. ඕක අපිට ගන්න පුළුවන් තව යථාර්ථය කියලාත් ගන්න පුළුවන්. එතකොට යථාර්ථය කියන එකත් මේ පේන යථාර්ථය ඇත්තක්ද? රයිට්. එහෙම ගන්නත් පුළුවන්. එතකොට ඔයා හිතන්න ඇත්තටම ඔයා අපිව නින්දට පත් කරලා තියෙන්නේ රයිට්. ඒලියන්ස්ලා කියලා ගමු. හරි. ඒක රසයිනේ. ඒලියන්ස්ලා අපිව නින්දට පත් කරලා තියෙන්නේ. හරි. එතකොට අපි නිදි. දැන් අපි මේ කරන හැමදේම කරන්නේ හීනෙන්. අපි කවදා හරි දවසක හැරුණොත් මොකද කරන්නේ? රයිට්. අපි කවදා හරි දවසක හැරුණොත් ඔයාලට හිතෙන්නේ නැද්ද එහෙම? අපි මේ ඉන්නේ හීනෙක කියලා. රයිට්. අපි කවදා හරි හැරුණොත් මොනවා වෙයිද? අපි මොනවා කරයිද? මොන විදිහට හැසිරෙයිද? එහෙම ඔයාලට හිතලා නැද්ද? ඉතින් ඕක ඇත්තටම මගේ හිතට ආව, මගේ මනසට ආව ඔය හීනෙත් එක්ක ආව දෙයක්. මොකද ගයිස් ඒක ඇත්තටම මම දන්නේ නැහැ මේ මගේ මම ඒක හීනයක් කියලා දන්නේ නැහැ. රයිට්. හීනයක් කියලා මම දන්නේ මම හැරුණාට පස්සේ. ඒ කියන්නේ ඒක මගේ මනසෙන් ඒක ඇත්තටම මම ඒ දේ කරා. රයිට්. ඒ වුණාට මම නිදි. ඒ වුණාට මම ඒක මට කියන්න දෙරෙන්නේ නැහැ වෙන. මගේ මනසෙන් ඒක තේරෙන්නේ මම උදේ හැරුණා, උදේ වොෂ් දැම්මා, යාළුවෙක් ගෙදර ගියා. ඒ ටිකේ ඩේලි රූටින් එක ඒ විදිහට වුණා. රයිට්. ඒ වුණාට මම හැරුණාට පස්සේ දන්නේ මම මෙච්චරලා දැකලා තියෙන හීනයක් කියලා. රයිට්. ඔය ගැන හිතන්න. ඔක ඇත්තටම මම ඉගෙනගෙන කරන දේවල් නෙමෙයි. මේක ගැන තියරිස් මොනවද තියෙනවද, ලොජිකල් පැති මොනවද, ඒවා මම මුකුත් දන්නේ නැහැ. රයිට්. එතකොට මම නිකම් මේක කරන්නේ මගේ එන්ජොයිමන්ට් එක සහ මම ඔයාලත් එක්ක මේක බෙදා ගන්න කැමතියි. සහ මම ඔය අමුතු දේවල් ගැන පොඩ්ඩක් හිතනවා. ඒ වගේ දේවල් ගැන කතා කරන්න කැමතියි. මේකට ඔයාලා බැනලා දැම්මත් ඒක ප්‍රශ්නයක් නැහැ. රයිට්. ඔය විදිහට තමයි ඉතින් කතා බහ ඉවරන්නේ. යස් පොඩ්ඩක් හිතලා බලන්න ඕක ගැන. අපි මං ඔයාලගේ ඔළුව අවුල් කරන්නම් තවත් වීඩියෝ එකකින්. See you guys.